හරි හරි ඉන්නවනේ හරි Zoom එකේ ළමයි අද මේ එයි දන්නේ ළමයි අද අඩු නේද group දෙකටම link දාලා තියෙන්නේ තාම බලන්නේ message එක හරි මට කියන්න බලන්න ඔයාලා ළමයි හැමෝම අපි කරලා නැවතපු පරිවර්තන වර්ගය මොකද්ද දැන් අපි කතා කරපු පරිවර්තන වර්ග අතරින් නම්බර් සිස්ටම් පාඩමේ අපි නතර කරපු පරිවර්තන වර්ගය මොකද්ද මේ වෙද්දී මොකද්ද මේ නතර කරපු පරිවර්තන වර්ගය chat එකේ දාන්න පරිවර්තන අපි 12ක් තියෙනවා කිව්වා ওই පරිවර්තන 12න් අපි කතා කර හිටපු පරිවර්තන වර්ගය මොකද්ද මොකද්ද කතා කරපු පරිවර්තන වර්ගය chat එකේ දාන්න chat එකේ දාන්න ළමයි මොකද්ද ළමයි මොකද්ද පරිවර්තන වර්ගය කො chat එකේ දාන්න දැන් Taman note එකක් ලියාගත්තා නම් ඔයා දැනගන්න ඕන මේ වෙද්දී ඔයා කොතනද note එකේ නම් සිස්ටම් පාඩමේ ඉන්නේ කියලා තේරෙනවනේ නම් සිස්ටම් පාඩමේ කොතනද ඉන්නේ කියලා දැනගන්න ඕන අපේ නම් සිස්ටම් එකේ day 1 එකේ ආරම්භක දිනේදී අපි සාකච්ඡා කරා මම link එක click කරලා ගිහලා බලන්නම් මේ වගේ 10 පාදේ ඉඳන් 8 පාදයට ඊළඟ 8 පාදේ ඉඳන් 10 පාදයට 10 පාදේ 2 පාදයට 2 පාදේ 10 පාදයට ඊළඟට 10 පාදේ 8 පාදයට 8 පාදෙන් නැවතත් 10 පාදයට කතා කරා 8 පාදෙන් නැවතත් 10 පාදයට කතා කරා 8 පාදේ 10 පාදයට කතා කරලා තියෙන ඒ වගේ ළමයි මේ 8 පාදේ දශම සංඛ්‍යා ටික කතා කරලා නැහැ නේද 8 පාදේ දශම සංඛ්‍යා ටික හරි බලන්න මේ වෙද්දී number system note එක complete නේද ළමයි chat එකේ දාන්න chat එකේ දාන්න මේ වෙද්දී number system note එක complete නේද හරි ඒ note එක ඔයා කොතනද ඉන්නේ කොතනද ඉන්නේ අදහස වලට ගන්න දැන් එන්න කලින් පන්තියට සහභාගී වෙන්න කලින් ඔයා අර පසුගිය දිනවලදී උගන්වමු note එක refer කරලා පොඩ්ඩක් එන්න කොහෙද ඉතින් අපි 8 ඉඳන් 10 පාදයට 8 ඉඳන් 10 පාදයට 10 ඉඳන් 8 පාදයට හරවන වෙලාවේදී නම් ළමයි 10 ඉඳන් 8 පාදයට හරවන වෙලාවේදී නම් 10 ඉඳන් 8ට ඔයා හරවද්දී නම් හරි හිතන්නකෝ මෙතන මම 50 ගන්නවා 50.5යි කියලා තිබ්බොත් මේ කෑල්ල අපි දන්නවා මොකද කරන්නේ 8ෙන් බෙදාගෙන යනවා නේද මේ දශම කෑල්ල නම් මොකද දශම කෑල්ල අපි 8ෙන් ගුණ කරනවා 0.5 ගුණ කිරීම 8 කීයද 4.0යි අන්න ඒ වගේ හරි දැන් 50 නම් 50 කියන කෙනා ගන්න ඕන 50 කියන කෙනා බෙදනවා 8ෙන් 50ට 8 වගේද 50ට 8 වගේක් තියෙන ළමයි 40යි 5යි 6යි 6යි ඉතුරු කීයද ඉතුරු කීයද ඉතුරු 4යි 6 බෙදනවා 8ෙන් 6ට 8 ඒව නැහැ බිඳුවයි ඉතුරු 6යි 64 කියන කෙනා ඉන්නවා කීය පාදෙන්ද 8 පාදෙන් ඔන්න විදිහට හදා ගන්න පුළුවන් මෙතන අපිට එනවා කීයද 64යි දශම මෙන්න මෙයාගේ දශම කෑල්ල මෙතන මේ කොටස ගන්නවා 64.4යි කිය 64.4යි ඕවා කතා කරා ওই දේවල් ටික කතා කරා හරි එතනින් එහාට ගිහිල්ලා ඉවර වෙලා ළමයි එතනින් එහාට ගිහිල්ලා අපිට ඉතුරු වෙලා තිබ්බ ළමයි 8 ඉඳන් 10ට හරවන තැනදී 8 ඉඳන් 10ට හරවන තැනදී හරි 8 ඉඳන් 10ට ඇරෙව්වනේ මේ 8 පාදයේ සිට 10 පාදයට හරවන වෙලාවේදී මේකේ තියෙන දශම සංඛ්‍යා ටික
ඉතුරු වෙලා තිබ්බ. දැන් අපි 8 පාදේ 10 පාදේ ටික මතක් කරගෙනම ඒ ටික කතා කරන් යමු ළමයි. හරි? දැන් 8 පාදයේ සංඛ්‍යාවක් මම ලියන්නම් 177 කියලා සංඛ්‍යාවක් ඉන්නවා 8 පාදේ. හරි? මේ 8 පාදේ ඉන්න මේ සංඛ්‍යාව දැන් හරවන්න ඕන 10 පාදේට. මම ඔයාලට කිව්වා ළමයි මොනවද? 8 පාදයේ තියෙන ස්ථානීය වටිනාකම්. 8 පාදේ ස්ථානීය වටිනාකම් මන්ද 8 බිඳුව කියලා කියන්නේ කීයද? 8 බිඳුව 1යි. 8 1 8යි. 8 2 8 වරක් 8 64යි. 8 3 64 වරක් 8 512යි. 8 4 4096යි. 4096යි. හරි? 512 8 4096යි. ඔය විදිහට ඔන්න ඔය ටික ඔයාලට කතා කරන්නේ. ඔය ටික කතා කරා. ඔයා මේ වගේ සංඛ්‍යාවක් දුන්නොත් එම මේ පූර්ණ සංඛ්‍යාව මේ වෙද්දි හොයන්න දන්නවා. මේ තැන්වල ස්ථානීය වටිනාකම් ටික දාගන්න. මෙයා 8 බිඳුව. මෙයා 8 1. මෙයා 8 2. 8 බිඳුව කියලා කියන්නේ 1යි. 1 ගුණ කරනවා කීයෙන්ද? 7ෙන්. 7යි. 8 1 කියලා කියන්නේ ළමයි 8යිනේ. 8 ගුණ කරනවා මෙතන තියෙන අගයෙන්. 8 වරක් 7 කීයද? 8 වරක් 7 56යි. 8 වරක් 7 56යි. හරි. ඊළඟට මෙතන 8 2 කියලා කියන්නේ 64යි. 64 ගුණ කරන්න එකෙන්. 64 වරක් 1 64යි. මෙතන එනවා 17යි එහා පැත්තට එකක් ගියා 15 එහා පැත්තට එකක් ගියා 6යි 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 12යි 127යි. දැන් ඔය විදිහට තමයි හදාගත්තේ. 127යි කීයේ පාදෙන් 10 පාදෙන්. 127යි 10 පාදෙන්. දැන් මේ වගේ දශම ගෑවිලා තියෙන තැන් තියෙනවා ළමයි. පොඩක් පොඩි නෝට් එකක් දාගන්න 8 පාදයේ දශම සංඛ්‍යා 10 පාදයට හැරවීම. 8 පාදයේ දශම සංඛ්‍යා 10 පාදයට හැරවීම. 8 පාදයේ දශම සංඛ්‍යා 10 පාදයට හැරවීම. අටේ පාද දශම සංඛ්‍යා 10 පාදයට හැරවීම. හරි. එතකොට මෙතන දශම තියෙන වෙලාවේදී ළමයි ලියාගන්න 8 පාදයේ දශම සංඛ්‍යා කියලා. දැන් දශම තියෙන වෙලාවකදී ළමයි සාමාන්‍යයෙන් මේ දශම සංඛ්‍යාව වෙන්නේ එක පොයින්ට් එකකට. එක දශම ස්ථානයකට තමයි එන්නේ. හිතන්න අපි ගමු මේ 177යි දශම 4යි කියලා මං ගන්නවා. මේ කෑල්ල හොයාගන්න ඔයා දන්නවා මේ කෑල්ල හොයාගත්තට පස්සේ ආව 127යි කියලා. දැන් මෙතන තියෙන පූර්ණ කෑල්ල තියෙනවනේ. මේ පූර්ණ කෑල්ලේ අපි හොයන වෙලාවේදී ළමයි මේ පළවෙනි දශම ස්ථානේ නම් තියෙන්නේ. එයා අපි ලියනවා 1 යට 8යි කියලා. ඒ කියන්නේ 1 යට 8යි කියලා කියන්නේ ළමයි 8 ඍණ 1 වෙනි බලය. 8 ඍණ 1 වෙනි බලය තමයි 1 යට 8යි කියලා කියන්නේ. දැන් මෙතන තියෙන අගය කීයද 4යිනේ. මේ 4 කියන කෙනාව ಗುಣ කරන්න කීයෙන්ද 1 යට 8ෙන්. 1යි මෙතන 2යි. භාගය කියන කෙනා කීයද ළමයි උත්තරේ 0.5යි. ඒත් අපිට මෙතන උත්තරේ ගන්න පුළුවන් 127.5යි.
127.5යි 127.5යි දාගන්න 127.5යි හරි ඊළඟට අපි තව ප්‍රශ්න ටිකක් ගමු තව ප්‍රශ්න ටිකක් ගමු තව ප්‍රශ්න කිහිපයක් දැන් හොඳට මතක තියාගන්න එතන ಗುಣ කරන එතන වටිනාකම තමයි 1යට 8 කියන කෙනා ඔයට වැඩි එන්නේ නැහැ ඔයට වැඩි ගණන් ආයි එන්නේ නැහැ දැන් මම මෙතනින් තව එකක් දාන්නම් 127ෙන්ම දෙන්නම් කොයන් ලීසිනද කොට දශම ස්ථාන කෑල්ල මන් දෙන්නම් 2යි කියලා මෙතන ඉන්නවා 1යට 8යි හරිද බලන්න 1යට 8 ගුණ කිරීම 2 2ට 1යි මෙතන 4යි 4ෙන් 1යි ඒ කියන්නේ 0.25යි 127 කියන කෙනාව සුළු කරාම එනවා උත්තරය කීයද 177න් එන උත්තරය 127යි කියලා මෙතන අපිට දාන්න පුළුවන් 0.25යි කීයේ පාදයටද 8 පාදයට 10 පාදෙට ළමයි 10 පාදයට 10 පාදයට හරි දැන් ඔතන තිබුණොත් එහෙම මේ වෙන සංඛ්‍යාවක් දැන් වෙන වටිනාකමක් දශම ස්ථාන වලට තියෙන ළමයි උපරිම දශම ස්ථානෙත් තියෙන්න පුළුවන් බිඳුවේ ඉඳන් 7 වෙනකන් විතරයි බිඳුවේ ඉඳන් 7 වෙනකන් විතරයි දශම ස්ථානයේ තියෙන්න පුළුවන් හරි එතන 120 177යි දශම 3යි කියලා තියෙනවා ඉන්න 8 පාදේ මෙතන 3 ගුණ කරන්න 1යට 8ෙන් 1යට 8 කියලා කියන්නේ කීයද ළමයි 1 කියන කෙනා 8ෙන් බෙදුවාම හොඳට මතක තියාගන්න ළමයි 1 8ෙන් බෙදුවාම ළමයි උත්තරේ එන්නේ 0.125යි හරි මේ 3 කියන කෙනාව ගුණ කරලා තියෙනවා 1.25 කීයද 1.5 2ක් 3 හරි 1.5 මෙයාගේ 1 8ෙන් බෙදුවාම එන 1.5යි කියලා 1.5 ඒවා 3ක් කීයද බලන්න 1.5 3 1.5 2ක් 0.25යි 2.5යි තව 1.5ක එකතු වුණාම කීයද 5යි 7යි 3යි 3යි 7යි 5යි උත්තරේ කීයද මෙතන 0.3යි 7යි 5යි 0.3යි 7යි 5යි ඒතර අපිට මේකේ උත්තරේ ලියන්න පුළුවන් මෙයා හැරෙව්වට පස්සේ මෙයාගෙන උත්තරේ තමයි 127.3යි 7යි 5යි කීයේ පාදයටද 10 පාදයට පැහැදිලිද තේරෙනවා ළමයි මේ දශම ස්ථාන කොටස් තමයි අරන් කීයද උනරන්නේ 1ට 8ක් 1ට 8ක් chat එකේ දාන්න පැහැදිලිලා chat එකේ දාන්න chat එකේ දාන්න group එකේ ඉන්න ළමයි මේ වෙලේ live class එකට ආපු නැති ළමයි recording එක බලන්න හැබැයි live එක දෙන يعني YouTube එක link එක දෙන ප්‍රමාණය උන්ට අඩු කරන්න ඔයා සජීවී පන්දිරේ ගෙන්න ගන්න ඕනි නැත්තම් ඔයා recording වලට හුරු වෙන්න එපා කවදාවත් හරි වැඩ කල් දාන මිනිස්සු වෙන්න එපා ඒ වෙලේ එනවා ඒ වැඩේ කරගත්තා ඊට පස්සේ වෙන වැඩක් මේ ටයිම් එක ඒ අදාළ වැඩේට විතර වෙන වැඩකට වෙන් කරන්නේ ඒ වැඩෙන් බලක්ව ගන්නම බැරි හේතුවක් නම් Tamanට එන්න බැරි වෙන දෙයක් Tamanට උණ ගෑවිලා Tamanට රැකෙටින්න බෑ කරගන්න බෑ ඒක හරි හරි එතනින් පස්සේ වාට පුළුවන් ඒක රිකවර් කරගන්න වෙන වෙලාවක වැඩේ කරගන්න එහෙම නැතුව වාට මේ වෙලාව දිනවා ටීවී එකක කාටුන් එකක් බලනවා ඒ බලමු මේ කාටුන් යන්නේ හරි අර ඒ වගේ දේවල් තියාගන්න බා මේක මේ වැඩේ විතරයි මේ වෙලේ හරි මේ වැඩේ විතරයි දැන් ලොජික් ගේට් වල අපි සාරද්වාර කොටස යන්නේ හරි සාරද්වාර ඊටම වැදගත් කැලලක් හරි ඒක අපි NAND ගේට් එකෙන් හදන විදිය කතා කරා කී සැරේ ළමයි ගාව හරි කරගත්ත ළමයි ලොජික් ගේට් වල ටික දවස් 3ක් ලොජික් ගේට් කරා හෙටත් අපිට ලොජික් ගේට් කරන්න පුළුවන් හරි හරි දාගන්න නෝට් එක දාගන්න
හරි. හරි. ඒ ටික හරි. ඒ ටික හරි. ඇද්දයන් නෑ ටික නේද? ඇද්දයන් නෑ. ඒත් මේ 1 8 කියන එකේ මතක තියන් ඉන්න ඕන එක. හරි. 1 8 කියන එක මතක තියන් ඉන්න ඕන. 176.1 දුන්නොත් එහෙනම් දැන් මම 170ක් දෙන්න ඔයාලට ලේසි ඉඳලාමයි. දන්නවනේ සුළු කරගන්න. හරි. දැන් මෙතන 1 කියන එක නා ගත්තොත් එහෙම 1 ගුණ කිරීම 1 8 1 ගුණ කිරීම 1 8 කියන්නේ 0.125 උත්තරේ එනවා 0.125. ඒවර මෙතන 127 ඉන්න 127.125 10 පාදයට දාගන්න. හරි. ඊළඟට ඔන්න කීයද? 10 8 ඒවා 10 කරන්න කතා කරා 8 ඒවා 10 දශමත් කතා කරා. ඊළඟට අපි කතා කරමු තමයි 10 පාදේ ඉඳන් 16 පාදයට හරවන විදිහ. 10 පාදේ ඉඳන් 16 පාදයට. 10 පාදේ ඉඳන් 16 පාදයට. දාසේ පාදයට මේ කතා කරලා ළමයි නෑ නේද? 10 පාද නම් 16 පාදයට හරවන එක කතා කරාද? 10 පාද නම් 16 පාදයට නෑ. හරි. 10 පාදයේ සිට 16 පාදයට අපි එක්සැම්පල් එකක් ගමු මේකට. එක්සැම්පල් එකක් ගමු 70. බලන්න 70 ඉන්නවා 10 පාදයෙන් 70 කියන කෙනා 16ට හරවන්නමයි 16න් බෙදන් යනවා 70ට 16 කීයද 70ට 16 70ට 16 පහයිද කීයද 4යි නේ 16යි 16යි 32යි 32යි 64යි 70ට 16 ඒවා 4යි ඉතුරු 3 ඉතුරු 6යි 4ට 16 වනේ බිඳුවයි ඉතුරු 4යි මෙයා ලියන යට ඉඳන් උඩට 46 කියන කෙනා ඉන්නවා 8 පාදේ 46 ඉන්නවා 8 පාදේ හරි 70ට 16ව 4යි 16 වරක් 4 64යි 64යි ඉතුරු 6යි 4 බෙදෙනවා 16න් 4ට 16 වනේ බිඳුවයි ඉතුරු 4යි හරි ඔය විදිහට හරිනේ ඇද්දයක් නෑ මේ වගේ ඇද්දයක් නෑ ඇතීම දෙයක් නෑ ළමයි ඇතීම දෙයක් නෑ මේ වගේ හරි ගණන් ඔයාලට මේකෙන් 100ක් හදන්න ඕනේ නෑ ඔයා මේ හදන ගණන් ටික හරියට හදන්න හරි හදන ගණන් ටික හරියට හදන්න තේරෙනවද ලොකු ටියුට් එකක් දෙනවා නම් බිස්නම් ගණන් 500ක් කියලා ඕනේ නෑ නේද හරි
එහෙම ඕනේ නැහැ. ඔයා හදන්නේ උනා තව තමන්ට එක්සාම්පල් ගණන් ටිකක් තමන් හදාගෙන තමන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. තේරුණාද? හරි. අපි හදමු වාරණ 170යි. ඉන්නවා 10 පාදයෙන්. එනවා හරවන්න 170 බෙදෙනවා 16න් 170ට 16ව කීයක් තියෙන ළමයි? 170ට 16ව 10යි ඉතුරු 10යි. 10 බෙදෙනවා 16ට 10ට 16ව නෑ බිංදුවයි ඉතුරු 10යි. 10 කියලා කියන අපි දන්නවා සාමාන්‍යයෙන් A කියන කෙනා. A කියන කෙනා. ඒතර අපිට මේක 10යි 10 කියලා මෙහෙම ලියන්න නෑ ළමයි. හරි? මෙහෙම ලියන්නේ නෑ. මෙතනත් අපිට ඉතුරු 10 A. හරි? 10යි 10 කියලා මෙහෙම ලියන්නේ නෑ. මේක අපි ලියන්නේ කොහොමද? ලියන්නේ කොහොමද? ඒ කීයේ පාදයට 16 පාදයට. ඒ කීයේ පාදයට ළමයි ඒ 16 පාදයට. හරි? ඒ 16 පාදයට. හරි. දාගන්න. දාගන්න. ඒතර ඔයාට අනිවාර්යයෙන්ම මෙයා 16න් බෙදනවාද 170ව 16න් බෙදන 170ට 16ව 10යි 16 වරක් 10 160යි ඉතුරු 10යි 10 බෙදනවා 16න් 10ට 16ව නැති හින්දා බිංදුව දැම්ම ඉතුරු 10යි දාගන්න number system හරි හරි දැන් මේ ගණන් ටික හදන්න බලන්න මේ ගණන් ටික හදන්න මේ ගණන් ටික හදන්න බලන්න පළවෙනි එක 255 ඉන්නවා 10 පාදයෙන් 2 190 ඉන්නවා 10 පාදයෙන් 3 43 ඉන්නවා 10 පාදයෙන් හදන්න ඒ ටික හදන්න කරුණා කරලා මේ වෙද්දී මම ඔයාලව මාක් කරනවා ළමයි මම ඔයාලා මාක් කරන ඔයා YouTube එකේ ආවනම් ඔයා YouTube එකෙන් දැන් බලන් ඉන්න ළමයින් නම් ඔයා YouTube එකේ අපිට කමෙන්ට් කරන්න පුළුවන් නේ නැත්නම් ලයිව් chat කරන්න පුළුවන් ඔය chat එකේ දාන්න ඕක තමයි ඔයා දාන්න chat එක වගේ නම මොකද ලයිව් ක්ලාස් එන්නේදී ළමයි දැනුවත් කරන්න ලයිව් ක්ලාස් එන්නේ කියලා තේරෙනවනේ එහෙනම් ඔයා YouTube එකෙන් බලන ළමයි Zoom එකේ බලන ළමයිට පේනවා Zoom එකේ මේ වෙද්දි ඉන්න ළමයින්ට පේනවා YouTube එකේ ඔයා බලන ළමෙන් නම් ඔයා YouTube එකෙන් බලනවා නම් ඔයා YouTube එකේ කමෙන්ට් එකක් නම ලයිව් එකේ chat එකේ දාන්න chat එකේ කමෙන්ට් එකේ දාන්න chat එකක් දාන්න හරි chat එකක් දාන්න
හරි. බලන්න 255 255 කියන කෙනා ඉන්නවා. 255 බෙදන්න 16න් 255ට 16 වගේද? 255 ඉන්නවා 255ට 16 ඒවා 15යි නේද? 15යි 255ට 16 ඒවා 15යි ඉතුරු 15යි. ඒ කියන්නේ F එකක්. 15ට 16 ඒවා තියනවද? 15ට 16 ඒවා තියනවද? 15ට 16 ඒවා නැහැ. බිඳුවයි ඉතුරු 15යි. F. හරි. අපිට උත්තරේ ලියන්න පුළුවන් ළමයි කොහොමද? FF 16 පාදයට. FF 16 පාදයට. හරි? FF 16 පාදයට. 16 පාදයට හරවනවා නම් බෙදන් යන්නේ 16න් 16න්. හරිනේ? ඉවරයි. ලොකු දෙයක් නැහැ. 190 ගන්න බලන්න. 190 ඉන්නවා. 190 කියන කෙනාව හරවන්න 16ට. 190ට 16 කීයද? 16 වරක් කීයද බං? 10යි ඊළඟට 11 කියන 176යි කීයද? 32යි නෑ කීයද දෙන්නේ? 11ක් 11ක් තියෙනවා 16වා. ඉතුරු අපිට ගන්න පුළුවන් කීයද? 16 වරක් 11 78යි 76යි 176යි 176යි ඉතුරු කීයද ඉන්නේ? ඉතුරු 14යි. ඉතුරු 14යි. 11 බෙදනවා 16 11ට 16ව බිඳුවයි ඉතුරු 11යි. 11 කියන්නේ B 14 කියන්නේ E. යට ඉඳන් උඩට. යට ඉඳන් උඩට. උත්තරේ මොකද්ද? BE 16 පාදයට. BE 16 පාදයට. BE 16 පාදයට. හරි. උත්තර දානවා හරි. ඊට 43 43 බෙදන්න 16න් 43ට 16 වගේද? 43ට 16ව 2යි 16ව 2යි ඉතුරු කීයද? ඉතුරු 11යි 16 වරක් 2 32යි ඉතුරු 11යි 2 බෙදනවා 16න් 2ට 16ව නැහැ බිඳුවයි ඉතුරු 2යි මෙතන B යට ඉඳන් උඩට 2යි B කීයද? 16 පාදයට 2යි B 16 පාදයට. හරි දාගන්න. හරි. ඊළඟට අපි බලමු මේ දශම ගෑවෙන තැන් තියෙන ළමයි. 10 පාදයේ සමහර ඒවා දිනවා දශම ගෑවෙන ඒවා. ඔය 10 පාදයේ දශම සංඛ්‍යා ඉන්න තැන් වලින් ඉන්න කට්ටියව එයාලව පරිවර්තනය කරන්න කොහොමද කියලා. 10 පාදයේ දශම සංඛ්‍යා. හරි. හරි නෝට් කරගත්තන්නේ. නෝට් කරගත්තනේ. YouTube ළමයිට කියන්නේ chat එකේ දාන්න. chat එකේ දාන්න. බලනවා YouTube මම ළමයි chat එකේ දාන්න. නම. හරි. මම අපි දාලා දෙන නම දාන්න chat එකේ. හරි. ඔයාලා මාක් කරනවා ක්ලාස් වලට එන විදිහ සම්බන්ධයෙන් එන්න බැරිනොත් කතා කරලා අහනවා ඒ ආවෙ නැත්තේ රෙකෝඩින් බලුවාද රෙකෝඩින් දාලා තියෙන්නේ දේවල් අහනවා. ඒ කියන්නේ ඊළඟ සතියේදී ඔයා මේ සතිය ඉඳන් ඊළඟ සතිය අලුතෙන් එද්දී මේ සම්පූර්ණ වැඩ ටික ඉර කරගන්න නැතුව වැඩේ කරගන්න ඕන. හරි ඒ ඩිසිප්ලින් එක ඔයාලා හදන්න ඕන. තේරෙනවනේ? අන්න ඒකයි. අද වැඩේ අදම කරන්න අද කරගන්න බැරිනොත් මොකක් හරි හේතුවක් හින්දා ඒ ආසන්න ළඟම දිනේදී කරන්න මේ වැඩේ. අද කරන්න බැහැ නම් හෙට අනිවාර්යෙන් කරන්න. ඒ විදිහට. හරි දැන් ඊළඟට දාන්න ළමයි 16ට කන්වර්ට් කරන එක යටතේ 10 පාදේ ඉන්න දශම සංඛ්‍යා ගැන කට්ටිය 10 පාදේ ඉන්න දශම සංඛ්‍යා කියලා මෙන්න මේ වගේ හිතන්න මම පළවෙනි එක ගන්නම් 190.5 කියලා. එයා ඉන්නවා 10 පාදයෙන් 190 හදන විදිය දන්නවා ළමයි අර විදිහට හදන් යනවා උත්තරේ එනවා BE කියලා. මෙතන දශම කෑල්ල ගන්නවා 0.5 ගුණ කරනවා කීයෙන්ද
0.5 ගුණ කරනවා 16න්. උත්තරේ යනවා කියද 8.0යි. 8.0යි. මෙතනින් අපිට දෙන්න පුළුවන් මේ කෑල්ල තමයි දශම ස්ථානකට ගණයට ගන්න මෙතෙන්ට. 0.8 කියන එක මෙන්න මෙහෙම 8 දානවා. මෙයා ඉන්නවා 16 පාදේ. 16 පාදේ. දෙවෙනි එක 44.3යි. 44.3යි. හරි. බලන්න. ලේසියෙන් සුළු වෙන කෙනෙක්ව ගමු. විතර මං ගන්නම් අපි ලේසියෙන් සුළු වෙන කෙනෙක් ගන්නම් 2.5යි කියලා. සමහර ලේසියෙන් සුළු වෙන ගන්න තමයි මට හම්බෙන්නේ 10න් ඉන්නවා. මෙතන ඉන්න මේ 2.5 කියන කෙනාව ಗುಣ කරන්න කීයෙන්ද 16න්. කීයද මේ උත්තරේ? 2.5 16න් ගුණ කරාම උත්තරේ එනවා 4.0යි. තම 2.5 කියන ළමයි එකෙන් 4 කියන කතන්දරේ තමයි මේ 2.5 කියලා කියන්නේ. එයා ගුණ කරපුවම 16න් කීයද? 1යි 4යි 4යි 4.0යි. එතකොට මේ 44 කියන කෙනාගේ උත්තර එනවා 44 බෙදන්න 16න් 44ට 16 වගේද 32යි. කියන්නේ 2යි. ඉතුරු කීයද දෙන්නේ? ඉතුරු 12යි. 2 බෙදන්න 16න් 2ට 16 වනේ 0යි ඉතුරු 2යි. හරි. එතකොට මෙතන b කියලා කියන්නේ a කියන්නේ 10 b කියන්නේ 11 c කියන්නේ 12. 2යි c කීය පාදයටද? 16 පාදයට. මෙතන උත්තරේ එනවා 4යි 2.c.4යි 16 පාදයට. දාගන්න. ඉතාලම ලේසි ඉතාලම සරලයි ලස්සනයි වාව් පට්ට හොඳයි. දෙන්න බලමු උඹරිම රේටින් එක දෙනවා වගේ සීන් එකක් තියෙනවා. හරි. හරි. ඊළඟට අපි හදාගමු බලන්න 48යි 48.1 2යි 5යි ඉන්නවා කීයේ පාදෙන්ද 10 පාදෙන්. මෙයාව හොයන්න ඔයා දන්නවා දැනටමත් 125 කියන කෙනාව ගුණ කරන්න 8ෙන්. 125 කියන කෙනාව 8ෙන් ගුණ කරාට පස්සේ උත්තරේ අපිට බලා ගන්න පුළුවන් ළමයි 8ෙන් නෙමෙයි 16න් ඈ 16 125 8ෙන් නෙමෙයි 16න් මෙතන 16 පාදෙන් හරවන්නේ 0.125 ගුණ කරන්න 16න් උත්තරේ එනවා කීයද සාමාන්‍ය මෙතන උත්තරේ එනවා 2.0යි. මෙතන මේ දෙක ගන්නවා 48 කියන කෙනාව ගන්න. මොකද මේ 1.25 කියන ළමයි 1යට 8 කියන එක. හොඳට මතක තියාගන්න. 0.125 කියන 1යට 8 කියන කෙනාව. එයාවට මේ ගුණ කරලා තියෙන 16 බලන්න. 1යි මෙතන 2යි 2.0යි. හරි. 48 කියන කෙනාව හරව ගමු. 48 බෙදන්න 16න් 48ට 16 කියලා ළමයි 3යි ඉතුරු 0යි 3 බෙදන්න 16න් 3ට 16 0යි ඉතුරු 3යි. අපි උත්තරේ එනවා 30යි. එතන දශම කෑල්ල ඉන්නවා 2යි 30.2යි 16 පාදයට. තා ගන්න 30.2යි 16 පාදයට. chat එකේ දාන්න තේරුණාද කියලා? chat එකේ දාන්න තේරුණාද කියලා? chat එකේ දාන්න තේරුණාද කියලා? හරි. හරි.
තියාගන්න. හරි. හරි. රයිට්. ඒ ටික හරි. ඔන්න එක දශම සංඛ්‍යා ටිකත් කතා කරා. ඒකෙන් පස්සේ ළමයි අපි ඊළඟට යමු මේ 16 පාදයේ 10 පාදයට හැරවීම. 16 පාදයේ 10 පාදයට හැරවීම. 16 පාදයේ 10 පාදයට හැරවීම. දැන් මේ 10 16ට හැරෙව්වේ. 10 16ට හැරෙවුවා දැන් 16 10ට හරවනවා. අද ඉවර කරමු පරිවර්තන ටික. හරි? හරි. ඊළඟට ලියන්න 16 පාදයේ සිට 10 පාදයට පරිවර්තනය. 16 පාදයේ සිට 10 පාදයේ සිට 10 පාදයට පරිවර්තනය. 16 පාදයේ සිට 10 පාදයට පරිවර්තනය. දැන් 16 පාදයේ සංඛ්‍යාවක් උදාහරණයකට හිතන්නකෝ මම මෙහෙම කරනවා AB කියලා සංඛ්‍යාවක් ඉන්නවා 16 පාදයේ. දැන් එයා 16 පාදයේ සංඛ්‍යාවක්නේ AB. මේ 16 පාදයෙන් කරවද්දී ඔයා දැනගත යුතු ප්‍රධාන දේවල් කිහිපයක් තියෙනවා. මේ දේවල් කිහිප තමයි මෙන්න මෙයාලව ළමයි. 16 ස්ථානීය වටිනාකම් 16 පළවෙනි ස්ථාන නැත්නම් 16 අපි කියනවා 0 ඉන්ඩෙක්ස් එක කියනවා කියලා. 16 අපි කියනවා බිඳුවෙනි බලය. 16 බිඳුවෙනි බලය කියනවා 1යි.
16 පළවෙනි බලය ගෙනවා 16යි. 16 දෙවෙනි බලය ගෙනවා 16 වරක් 16 කියලා 256යි. 16 තුන්වෙනි බලය කියනවා 256යි. 256ව 16ක් ළමයි. 256ව 16ක් අපි කියනවා කීයද? 4096යි. 4096යි. හරි? ඔය විදිහට. ඒතර ඔය විදිහට ස්ථානීය වටිනාකම් මම ප්‍රධාන වශයෙන් ඔයාට හතරක් වෙන් කර ගන්නවා. හතරක් වෙන් කර ගන්නවා. ස්ථානීය වටිනාකම් ප්‍රධාන වශයෙන් හතරක් වෙන් කර ගන්නවා. හරිනේ? ඔය හතරෙන් තමයි ඉතින් ගණන් ගොඩක් එකතු වෙලා හැදෙන්නේ. ඔයිට වැඩිය ඔයාට එකතු වෙලා හැදෙන්නේ නෑ ළමයි ගණන්. හරි? ඔය ටික ඔයාලා මතක තියාගන්න. 1යි 16යි 256යි 4096යි. අර කොහොමද තිබ්බේ? 1යි 8යි 64යි 512යි 4096යි. ඒ 8 පාදයෙන් තිබ්බේ. 16 පාදයෙන් මේ ටික. හරි? දැන් මේ AB කියන සංඛ්‍යාව ගත්තාම මේ තැන් වලට මම ස්ථානීය වටිනාකම් දානවා. මෙයා 16 බිඳුව, මෙයා 16 1. හරි? 16 බිඳුව කියන්නේ 1, 16 කියන්නේ 2. 16 කියන්නේ 16. මෙයා 11නේ. එක් වරක් 11 කීයද? 11යි 16 1 කියලා කියන්නේ කීයද? 16යි. 16 වරක් 10 කීයද? 160යි. බලන්න. 1.1යි 1යි 6යි 7යි 7යි 171යි. උත්තරේ කීය දෙන්නේ? 171යි කීය පාදෙද? 10 පාදයට. 10 පාදෙට 171යි 10 පාදයට. ඊළඟට මම ගන්නම් 1යි AF කියලා එකක් ගන්නම්. කීය පාදෙටද? 16 පාදෙට බලන්න. 1යි AF 16 පාදෙට. මෙතන කීයද? මෙතන 1යි, මෙතන 16යි, මෙතන අපි කියන 256යි. F කියලා කියන්නේ 15 එක ගුණ කිරීම 15 උත්තරේ කිය දෙන්නේ 15යි. මෙතන 16 ඉන්නවනේ 16 වරක් A කියලා කියන්නේ 10යි 160යි. මෙතන ඉන්නවා 256 256 ගුණ කිරීම 256යි. මෙතන 1යි 11යි 10 පැත්තට එකක් ගියා 2යි 2යි 6යි 8යි 8යි 5යි කීයද? 8යි 5යි එතන 13යි. මෙතන 3ක් තිබ්බ එහා පැත්තට එකක් ගියා 1යි 2යි 431යි. 431යි 16 පාදයට. හරි 31යි 10 පාදයට. හරිනේ? හරි. ඔයාට මෙතනින් ඔයාට 16 හතරකුත් දාගන්න ඕන නම් ළමයි ඔයා දාගන්න 16 හතර කියන්නේ කීයද? 65536යි. 16 හතරෙන් නැද්ද? 65536යි. හරිද? ඔය ටික මතක තියාගන්න. 1යි 16යි 256 4096යි 65536යි. ඒත් මේ කට්ටිය තමයි මේ පළවෙනි ස්ථානීය වටිනාකම මේ දෙවෙනි ස්ථානීය වටිනාකම ඔය විදිහට යන්නේ. ඔය විදිහට යන්නේ. හරි? හරි. ඊට පස්සේ මෙයා මම මකන්නම් මෙයා මම ලියාගත්තා නේද? ලියාගත්තානේ? ලියාගත්තේ නැද්ද ළමයි? ලියාගත්තද? නැත්නම් මම ලියන්න අහන්නේ. ලියාගත්තද? ලියාගත්තද? zoom ළමයි chat එකේ දාන්න පොඩ්ඩක්. zoom ළමයි. හරි. හරි නේද? ලියාගත්තානේ? ඔව් AB නේ තිබ්බේ. ඔව් AB තමයි තිබ්බේ. එතන AB තිබ්බේ. AB 16.0යි 16 1යි. දාගන්න.
හරි. ඒකේ දශම සංඛ්‍යා ටිකත් මේ එක්කම කියන්නම් මේ දශම සංඛ්‍යා එන විදිය දාගන්නකො. AB මම මෙතන දශම දාන්නම් දශම 4යි. ඉන්නවා 10 පාදයෙන් නෙමෙයි 16 පාදයෙන්. ඔයා මේ කෑල්ල හොයන්න දන්නවා ප්‍රශ්නයක් නැහැ උත්තරේ ගන්න පුළුවන්. හරි. මේ මෙතනින් දශම කොටස ඉන්නවනේ මෙතන 0.4 කියන කෑල්ල. 0.4 කියන කෑල්ල හොයන්න කොහොමද ළමයි? 0.4 කියන කොටස ගන්න කොහොමද? මේ 4 කියන කෙනාව ಗುಣ කරන්න ඔයා මෙයාට තියෙන ස්ථානීය වටේට 1ට 16 කියලා කෙනා. 1ට 16. 1ට 16න් ගුණ කරන්න. බලන්න මෙතන 16ට 4 ඒව 4යි මෙතන 4යි 1යට 4යි 1යට 4යි කියන්නේ 0.25යි. AB ගේ උත්තරේ එනවා කීයද? 171යි මෙතන 0.25යි කීයේ පාදයටද? පාදයේ කීයද? පාදයේ කීයද? 10. හොඳට මතක තියාගන්න ෂෝට් කට් එකක් වගේ මේක නේද? 8 පාදයේ තිබ්බොත් නෙම 8 පාද දශම කොටස දාන්න මෙතන 1යට 8යි. 16 පාදෙන් දාන 16වත් 1යට 16යි. 1යට 16යි. ඊටාම ලේසි, ඊටාම සරලයි, පහසුයි මරු. දාගන්න. හරිනේ. දැන් ඉතින් මේ ටික ලේසි. දැන් මම දෙනවා මෙන්න මේ ගණන් ටික ඔයාට. මේ ගණන් ටික. බලන්න. මම දෙන්නම් 1යි A 1යි AB. එකයි ඒ වගේක් දුන්න නේද? පළවෙනි එක දෙන්නම් මම 1යි A B F ඉන්නවා මේ දශම ස්ථානයේ දෙන්නම් දශම 2යි 16 පාදයෙන් ඊළඟ දෙවෙනි කෙනා 2යි FC දශම 8යි 16 පාදයෙන් ඊළඟ 2 A 1යි 2යි F 16 පාදයෙන්. ඒ ටික හදන්න බලන්න. ඒ ටික හදන්න ගන්න. හදන්න ගන්න ඒ ටික. 2යි FCO 2යි FC හොයන්න බෑද මෙතන? 2යි FC 2යි FC
හරි. හදලා උත්තර ටිකක් දාලා දෙනවා. හොඳයි. කො දාන්න උත්තර ටික. හරි. හරි පළවෙනි එක ගමු බලන්න පළවෙනි එක. මේ දශම ගණන් වල දෙන්නවාට සුළු වෙන ගණන් ඈ. මේ මන්දිර වගේ ගණන් තමයි දෙන්නේ සුළු වෙන ගණන්. ඉතින් අර සුළු වෙන්නේ නැති අමාරු ගණන් වාට හම්බෙන්නේ නැහැ ළමයි ඈ. සුළු වෙන්නේ නැති අමාරු වාට හදා ගන්න බැරි නිකන් දශම ගණන් හම්බෙන්නේ නැහැ. තේරෙනවද? එහෙම වාට හදා ගන්න බැරි දශම ගණන් හම්බෙන්නේ නැහැ. මොකක්ද ඉන්නේ? 1යි A B F මෙතන දෙකේ පාදයට මේ තැන් වල ස්ථානීය වටිනාකම් ටික ලියගමු. මෙයා 1යි මෙතන කීයද? මෙතන 16යි මෙතන කීයද? 256යි මෙතන අපි ගන්නවා 4096යි. ඔය විදිහට ස්ථානීය වටිනාකම් ටික ලියාගත්තා. මෙතන කියන්නේ කීයද? එක ගුණ කරන f කියලා කියන්නේ 15යි 15යි උත්තරේ. මෙතන b කියන්නේ 11යිනේ. 16 ගුණ කරන්න 11න් 16 වරක් 11 කීයද ළමයි? 176යි. 176යි. ඊළඟට මෙතන 256 ඉන්නවා. 256 10න් ගුණ කරන්න 2560යි. මෙතන 1 ඉන්නවා 4096 ගුණ කරන්න 1න් 4096යි. 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 බලන්න 11යි මෙතන 6යි 17යි එහා පැත්තට එකක් ගියා 2යි 9යි 9යි 15යි 15යි 24යි එහා පැත්තට දෙකක් ගියා 3යි 3යි මෙතන කීයද? 3යි 5යි 8යි මෙතන 8යි 3යි 3යි 4යි කීයද? 3යි 4යි 7යි 7447යි. 7447යි. හරිද වැරදිද? වැරදිද බං උත්තරේ? 7447යි. හරිනේ. වැරදෙන්න හේතුවක් තියෙනවද ඉන්න බලන්න. 7000 නෙමෙයි 6000 නේද? මෙතන 2යි දෙකක් වෙනවා මෙතන 3යි කීයද? 2යි 3යි 2යි 1යි 3යි 3යි 5යි මෙතන 8යි. හරිනේ. වැරදුන්නේ නැහැ. සූම් එකේ පොඩ්ඩක් බලන්න මම උත්තරේ හරියට ලියලා වැරද්දලා ආලිවනේ. කීය ලිව්වේද? ඔව් හරි හරියට සුළු කරන් ඇවිල්ලා වරද්දලා ලියුවා. 847යි නේ. 847 මෙතන ලියන්න දිනවා. මෙතන 8යි මෙතන 4යි මෙතන 7යි. මෙතන එහා පැත්තේ එක්කෙනෙක් කියන්නේ මෙතන 2යි 2යි 4යි 6යි 6847යි. 6847යි නේද? 6847යි. හරිනේ. 11යි 11යි 17යි මෙතන 7යි එහා පැත්තට එකක් ගියා 1යි 1යි 2යි 2යි 7යි 9යි 9යි 6යි 15යි 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 මෙතන 9යි 15යි මෙතන 9යි 24යි මෙතනින් 4 දියාගත්ත එහා පැත්තට දෙන්නෙක් කරන් ගියා 2යි 1යි 2යි 1යි 3යි 3යි 5යි 8යි 8 මෙතනින් තිබ්බා එහා පැත්තේ 2යි 1යි 6යි. හරිනේ. 6847යි. දැන් ගොඩක් ළමයිට ඔය ගණන් හදන්න බැරි වෙන්නේ ළමයි කැල් එක පාවිච්චි කරන හින්දා. තේරෙනවද? 2යි FC මෙතන 1යි මෙතන 16යි මෙතන කීයද? මෙතන 16 වරක් 16 256යි. 256යි.
මෙතන C කියන උත්තරය තියෙනවනේ C 1යි C කියලා කියන්නේ අපි කියනවා කිය 12යි එක් වරක් 12යි මෙතන 16 ඉන්නවා F කියලා කියන්නේ 15යි 16 වරක් 15 කියලා තමයි 240යි මෙතන ඉන්නවා 256 ඒවා දෙකක් 256 ඒවා දෙකක් කියලා කියන්නේ 512යි හරි 512යි පේන්නේ නැහැ හරි පේන්නේ නැහැ නේ එතනට කැල පේන්නේ බලන්න 256 දෙකත් 512යි මෙතන 2යි මෙතන කීයද 4යි මෙතන 5යි 6යි මෙතන 7යි 764යි කී පාදයටද 10 පාදයට 10 පාදයට මෙතන අපිට ඊළඟට මේ මෙතන දශම කෑල්ල ගන්නවා ලබයි දශම කෑල්ල මම අරන් නැහැ නේද මේ දශම කෑල්ල ඉන්නවා වාඩන මේ දෙක ඉන්නවා දෙක ගුණ කරනවා 1ට 16න් මෙතන 1යි මෙතන 8යි 1යට 8 කියලා කියන්නේ කීයද 0.1 2යි 5යි මෙතන ඉන්නවා මෙතන අවසාන උත්තරේ 1.25 එනවා හරි මෙතන තියෙන එකේ ඉන්නවනේ 8 කියගෙන 8 8 කියන කෙනාව ගුණ කරන්න 1යට 16න් 1යි මෙතන 2යි භාගය කියන්නේ 0.5යි භාගය කියන්නේ 0.5යි එතන මේකේ උත්තරේ නෝකේද 164.5යි ඊයේ පාදයටද ඊයේ පාදයටද 10යි පාදයට මේ වෙන්නේ 16 පාදයේ හරි ඊළඟට ඉන්නවා බලන්න 1යි 2යි 2යි F බලන්න අපිට ඕනනම් දශම ස්ථාන වල මේ මෙතන මම දාන්නම්කෝ දශම ස්ථානයේ නිකන් අර මේ මොන වැලියු එකක්ද අපි ඔය ABCD වලින් දාන්න මම මෙතන දාන C කියලා 12 බෙදන්න ලේසින්නේ 12යි බලන්න ඒ උත්තරේ කොහොමද ආවේ මෙතෙන්ට ආව 1.25 කියන කෙනා A 3යි 1යි 2යි මෙතන ඉන්නවා Z පාදය තමයි 16 පාදය තමයි 16 පාදය තමයි 16 හරි මෙතන මේ ටික ගත්තාම මෙතන 1යි මෙතන 16යි මෙතන 16 වරක් 16 256යි බලන්න එක් වරක් 2 2යි 16 වරක් 1 16යි 256 ඒවා 10ක් 2560යි අටයි මෙතන 7යි 5යි 2යි 2578යි ඒ වගේ මේ දශම කෑල්ල ගත්තාම ළමයි දශම වලින් C නේ C මෙයා දශම කෑල්ල C දශම කෑල්ල C C කියලා කියන කෙනාගේ උත්තරය මොකද්ද C කියලා කියන කෙනාගේ මෙතන යට ටික බලාගත්තද නේ ටික බැලුවානේ C මට ස්ටේබල් නැති ගතියක් තියෙනවා බලන්න C C කියන්නේ කීයද C කියන්නේ 12යි C කියන්නේ 12යි 12 කියන කෙනා මොනවද 1යට 16 අපි එනම් බෙදාගමු සුළු කරගමු ළමයි 4ෙන් බෙදා ගන්න පුළුවන් මෙයාට 4ේව 3යි මෙයාට 4ේව 4යි එතන මෙතන උත්තර වෙනවා 1යට 4 කියන කෙනා ගුණ කරනවා 3ෙන් 1යට 4 කියන්නේ 0.25යි 0.25 3ෙන් ගුණ කරනවා 0.75යි ඉතින් උත්තර එනවා කීයද 2578යි 2578යි දශම 7යි 5 කීයේ පාදයටද 10 පාදයට 10 පාදයට තේරුණාද ඔය විදිහේ උත්තර ටිකක් එනවා ඔය විදිහේ උත්තර ටිකක් එනවා පිළිවෙලට දාගන්න පිළිවෙලට දාගන්න හරිනේ
හරි. ඒ ටික හරි. ඒ ටික හරි. ඒ ටිකෙන් පස්සේ අපි ඊළඟට යමු. ඒ ටිකෙන් පස්සේ අපි ඊළඟට යමු. දැන් ඔන්න ප්‍රධාන වශයෙන් පරිවර්තන වර්ග 8ක් ඉවරයි මං හිතන්නේ. ප්‍රධාන පරිවර්තන වර්ග 8ක් ඉවරයි. ඔයාලට මේක අනිවාර්යෙන් එක්සෑම් එකේ ගාණක් වෙන කොටසක් ඈ. අනිවාර්යෙන් ඔයාලට විභාගයේ ගාණක් වෙන කෑල්ලක් තමයි මේ පරිවර්තන කියලා කියන්නේ. හරි. පරිවර්තන ගැන අනිවාර්යෙන් විභාගයේ ගාණක් වෙන කොටසක්. හරි. දැන් අපි කතා කරලා ඉවර කට්ටිය කවුද ළමයි? 10 ඉඳන් 8 10 ඉඳන් 2 කතා කරා ඊට පස්සේ 2 ඉඳන් 10 කතා කරා ආයි ඉඳන් 10 ඉඳන් 8 කතා කරා ආයි 8 ඉඳන් 10 කතා කරා 10 ඉඳන් 16 කතා කරා 16 ඉඳන් 10 කතා කරා ඔය පරිවර්තන සම්පූර්ණයෙන් ඔය 6 ඉවරයි දැන් ඔය 6 ඉවරයි හරි අන්තිමේදී කතා කරේ 16 කට්ටියව 10ට හරවන විදිහනේ දැන් අපිට දෙනවා මෙයාලම 2 8 කරනවා 8 2 කරනවා 8 16 කරනවා 16 8 කරනවා 2 16 කරනවා 16 2 කරනවා ඔය ටික තියෙනවා ලේසි ඔය පරිවර්තන 6ම හැන ලේසි අපි දැන් එඩියට යමු හරි හරි විතර මේ නම්බර් සිස්ටම් පාඩමේ ළමයි පරිවර්තන විතරක් නෙමෙයි තියෙන්නේ හොඳට මතක තියාගන්න ඔයාලට විභාගයේ ලකුණු 5ක් අහනවා මේකෙන් සාමාන්‍යයෙන් හැම අවුරුද්දම ලකුණු 5ක් ලකුණු 5ක් කියන්නේ ලොකු ගාණක් ළමයි ලකුණු 5ක් කියන්නේ B එකෙන් ළමයට සමහරට ඒකක් ගන්න පුළුවන් ගාණ ලකුණු 5ක් කියන්නේ ඒවයි ගාණක් හරි මේක හැදෙන විදිහ තියෙනවා ළමයි පරිවර්තන වල එක ගාණක් සාමාන්‍ය ගණන් දෙකක් වෙන්න පුළුවන් පරිවර්තන වලින් ඊට පස්සේ තියෙනවා මේ කෝඩින් සිස්ටම් කියලා එකක් තියෙනවා යාගෙන් එක ලකුණක් එනවා ඊළඟට අනුපූරක ගාණක් එනවා සහ බිට්වයිස් ඔපරේටර්ස් ගාණක් එනවා ඔන්න ඔය දෙනවා සාමාන්‍යයෙන් MCQ 5 හැදෙන්නේ හැම අවුරුද්දෙම වගේ මේ පහුගිය අවුරුද්දට ගිය බලපන් ඔය වගේ තමයි ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ හරි එතකොට ඒකෙන් මේකෙන් හරි කමක් නැහැ අපි ඊළඟට යමු මෙන්න මේ පැත්තට 8 පාදේ ඉඳන් 2ට සහ 2 පාදේ ඉඳන් 8ට 8 2 සහ 2 8 ලියන්න පළවෙනි එක 8 පාදයේ සිට 2 පාදයට පරිවර්තනය 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 YouTube එකෙන් බලන ළමයි ඉන්නවා YouTube එක බලන්න එපා Zoom බලන්න Zoom එකෙන් බලන්න මොකද YouTube එක හැමදාම දෙන්නේ නැහැ එහෙම හරි හරි දැන් ඔයාලට තියෙන්නේ මොකද්ද 8 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයේ සිට 2 පාදයට හැරවීම 8 පාදයේ සිට 2 පාදයට හැරවීම හරි දැන් අපි 8 පාදයේ සංඛ්‍යාවක් ගම් බලන්න ළමයි කො මම ගන්නවා 7යි 4යි ඉන්නවා 8 පාදයෙන් 74 7යි 4 කියන සංඛ්‍යාව ඉන්නවා 8 පාදයෙන් මම මේකට යන්න කලින් පොඩි chart එකක් ඔයාලට දාන්න මේ ගණන් සිදු කිරීමට අදාළ කරන පොඩි chart එකක් දාන්න පොඩි ටේබල් එකක් ඒ ටේබල් එකේ මෙන්න මෙහෙම තියෙනවා ඔක්ටල් වැලියු එක තියෙනවා ඒ ඔක්ටල් වැලියු එකට අදාළ කරන බයිනරි සංඛ්‍යාව තියෙනවා බයිනරි සංඛ්‍යාව ඔක්ටල් වැලියු එකක් තියෙනවා ඔක්ටල් වැලියු එකට අදාළ කරන බයිනරි සංඛ්‍යාව තියෙනවා දැන් ඔක්ටල් වැලියු ටික දාගන්නවා 0 1 2 3 4 5 6 7 ඔය විදිහට දාගන්න පුළුවන් දැන් ඔයා දැනගත යුතු හොඳම පොයින්ට් එක තමයි ළමයි මේ බයිනරි වැලියු එකක් ඔක්ටල් වලින් ලියද්දි නැත්නම් ඔක්ටල් වැලියු එකක් බයිනරි වලින් ලියද්දි ඒ බයිනරි වලින් මෙයාව ලියන්නේ බිට් 3කින් බිට් 3කින් ඒ කියන්නේ බිඳුව කියන කෙනාව ලියන්නේ ළමයි කොහොමද 0.0.0 එක කියන කෙනාව ලියනවා 0.1 0.1 ඒ කියන්නේ මේ ස්ථානීය වටිනාකම් තියෙනවා ළමයි කොහොමද මේ තැන් වල තියෙන 1යි මෙතන අපි ගන්නවා කේද 1යි 2යි 4යි හරි 1යි 2යි 4යි වට අමතක කරනවා මේ ටික වල ලියන්න 1යි 2යි 4යි දැන් එක හැදෙන්න කොහොමද ළමයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි එකට එක දැම්මා දෙක හැදෙන්නේ කොහොමද ළමයි හතරත් බිඳුවයි දෙකට එක දැම්මා දෙකත් බිඳුවයි තුන හදාගන්න ළමයි හතරට බිඳුවයි දෙකටත් එකයි එකටත් එකයි හතර හදාගන්නවා හතරට එක දැම්මා අනිත් දෙන්නට බින්දම් පහ හදාගන්නවා 1.1 1යි 6 හදාගන්නවා 1.1 බිඳුවයි 7 හදාගන්නවා 1.1 1යි ඔන්න ඔය විදිහට
ඔය විදිහට හදාගත්තා. හරි. දැන් මේ 74 ගත්තාම 7 කියන කෙනාව අපි ලියා ගන්න ඕන ළමයි 1 2 4 කියන ඒ බිට් තුනේ. 7 ලියන්නේ 1 1 1 අපිට පෙන්නන්න බල උපරිම සංඛ්‍යාව 7යි. 4 ගත්තාම ළමයි 4 ලියා ගන්න ඕන 1 2 4 කොහොමද ලියන්නේ 1 2 4 4 ලියනවා 1.0. ඒතර සම්පූර්ණම සංඛ්‍යාව ලියුවම 1 1 1 1.0 කීයේ පාදෙට දෙකේ පාදෙට. හරි ඇති. තේරුණා ඇති වැටහුණා ඇති පැහැදිලි ඇති. හරි මම තව ගාණක් හදන්නම් දශම සංඛ්‍යාවක් දාලා ඉවරලා. දශම සංඛ්‍යාවක් දාලා ගාණක් හදන්නම්. 127.76යි කීයේ පාදයටද 8 පාදයට. හොයා ගන්න බලන්න. 1 ගන්නවා 2 ගන්නවා 7 ගන්නවා මෙතන 7 ගන්නවා මෙතන 6 ගන්නවා. 1 හැදෙන්නේ කොහොමද? 1 හැදෙන්නේ 0.1යි 2 හැදෙන්නේ 0.1යි. මෙතන 7නේ තියෙන්නේ 7 ගෙරෙනවා හඳන 1 1 1 මෙතන 7 හැදෙනවා 1 1 1 6 හැදෙනවා 1 1 අපිට සම්පූර්ණ වටිනාකම ලියන්න පුළුවන්. මේ මෙතන දශම ස්ථානේ තියෙනවා ළමයි ඈ. මෙතන දශම ස්ථානේ තියෙනවා. හරි? මෙතන දශම ස්ථානේ තියෙනවා. සම්පූර්ණ මේක ලියන්න උන අපිට 0.1 මෙයා ඊළඟට ලියනවා 0.1 1.1 කීයේ පාදෙට දෙකේ පාදෙට. ලස්සනයි. වව් හොඳයි. දාගන්න. නෝට් කරගන්න. පැහැදිලිද ඒක? පැහැදිලිද? මෙයාලව ලියාගන්නේ 3 bit වලින් ළමයි 3 bit වලින්. බිට 3 3 ගානේ. ඕනනම් ඔයාලට මේ ඉස්සරහා ඉන්න බිංදු දෙන්නව අයින් කරලා මෙහෙම ලියන්න පුළුවන්. මේ දෙන්න ඕනනම් අයින් කරලා දාලා. කොහොමද ලියන්නේ? 1.1 දෙකේ පාදෙට ඔන්නම ලියන්න පුළුවන්. ඔය විදිහට ලියා ගන්න පුළුවන්. පැහැදිලිද? chat එකේ දාන්න. chat එකේ යොමු කරන්න. chat එකට යොමු කරන්න. හරි. ඊළඟට මම ගණන් ටිකක් දෙන්නම් ඔයාලට 247.4.6 ඉන්නවා 8 පාදයෙන්. එහෙනම් මම දෙන්න 1 1 7යි 6යි 0.7යි 3 8 පාදේ. හරවන්න බලන්න එරික. හරවන්න දෙකේ පාදෙට. අද පුළුවන් දියුර කරන්න. අද පුළුවන් මේ ගොඩක් දුරට 8 පාදේ ඉඳන් 16 පාදේට. 8 පාද දිග කරන්න පුළුවන්. 8 2 හැරෙව්වා ඊළඟ 2 8 හැරෙව්වා ඊළඟ 16 ඉඳන් 2ට සහ 2 ඉඳන් 16ට පුළුවන් අද. වැඩි පුළුවන්.
හරි. හරි නේද? ඔව් ඇති දෙයක් නැහැ. ඇති දෙයක් නැහැ මේ දවල්වල. ලේසි ඈ. ලේසි. ඔයාලට මේ මැද බින්දු දාලා තියෙන කට්ටිය අයින් කරන්න බෑ කොහෙවත් ඈ. කොහොමත් අයින් කරන්න බෑ. කොහෙවත් මේ මැද බින්දුවක් තියෙනවා නම් ඒ බින්දුවේ බිට් තුන බින්දු දණින් පෙන්වන්න ඕන. හරි. පළවෙනි එක 247යි 247.4.6 දෙක ගන්න දෙක ලියනවා කොහොමද? බිඳුවයි 1යි බිඳුව 4 ලියනවා 1යි බිඳුවයි බිඳුව 7 ලියනවා 1යි 1යි 1 4 ලියනවා 1යි බිඳුවයි බිඳුව ඊට මෙතන බිඳුව ගැන ලියනවා බිඳුවයි බිඳුවයි බිඳුව 6 ලියනවා 1යි 1යි බිඳුව මේක අපි සම්පූර්ණයෙන්ම ලියමු මෙයාව සම්පූර්ණයෙන්ම ලියමු බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි බිඳුවයි 1යි 1යි 1.1යි බිඳුවයි 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 1යි 1යි බිඳුව දෙකේ පාදේ හරි මේ අග ඉන්න බිඳුව අයින් කරන්නේ නැහැ අග ඉන්න බිඳුව අයින් කරන්න එපා ඕනනම් ඉස්සරහ ඉන්න බිඳුවට අයින් කරගන්න පුළුවන් ඔයාලට ඉස්සරහ ඉන්න බිඳුව ඕනනම් අයින් කරගන්න පුළුවන් 1යි බිඳුවයි අග ඉන්න බිඳුවත් අයින් කරන්න පුළුවන් ඒක පුරුද්දක් කරගන්න එපා වැරදිනවා වගේ කතාවක් තියෙනවා ඉස්සරහට සමහර ගණන් වලදී හරි මට ඕන අයින් කරලා ලියන්න අයින් කරන්න පුළුවන් කියන මත තියාගන්න අයින් කරන්න ඕනේ නැහැ පිටිපස්සේ කට්ටිය ලං හරි සමහර වෙලාවට ඔයාලට වැරදෙන්න පුළුවන් ඔය සිද්ධියක් තින්දා 1යි බිඳුවයි මේ ඉස්සර කට්ටිය අයින් කරන සාමාන්‍යයෙන් දැන් හිතන්න රුපියල් 100ක් කියලා මෙහෙම ලිව්වට පස්සේ 100 දී ඉස්සරහින් මේ දෙන බිඳුව ගණන් ගන්න නැහැ නේ ඔය වගේ තමයි දශමත් ඒ වගේ තමයි හරි කොහොමද 1යි බිඳුවයි 1යි බිඳුවයි බිඳුවයි 1යි 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 බිඳු 2යි බිඳු 3යි 1යි 1යි දශම ඔන්නම ලියන්න පුළුවන්. ඔහම ලියන්න පුළුවන්. හරි? හරි. ඊළඟට අරයට යමු. මෙයාට. එතන මේ මැද ඉන්න බිඳුව අයින් කරන්නේ නැහැ. මං මැද ඉන්න බිඳුව අයින් කරන්නේ නැහැ. 2 1176යි. දශම බිඳුවයි 7යි 3 8ෙන් ඉන්නවා. 1 ගන්නවා 1 ලියනවා බිඳුවයි බිඳුවයි 1 1 ගන්නවා බිඳුවයි බිඳුවයි 1 7 ගන්නවා 1යි 1යි 1 6 ගන්නවා 1යි 1යි බිඳුව මෙතන බිඳුව ගන්නවා බිඳුවයි බිඳුවයි බිඳුව 7 ගන්නවා 1යි 1යි 1 3 ගන්නවා බිඳුවයි 1යි 1 සම්පූර්ණයෙන් මෙයාව ලියගමු බිඳුවයි බිඳුවයි 1යි බිඳුවයි බිඳුවයි 1යි 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 බිඳුව දශම බිඳුවයි 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 1යි 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 බිඳුවයි 1යි 1 1යි බිඳුවයි බිඳුවයි 1යි 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 මෙතන 1.6යි බිඳුවයි දශම බිඳු 3යි 1.3යි බිඳුවයි 1යි 1 දෙකේ පාදේ මොනවාම දාගන්න. හරිනේ. දැන් නැහැ. හරි. ඊළඟට අපි දාගමු ළමයි මේකෙන් පස්සේ මේක අනිත් පැත්ත. මේක අනිත් පැත්ත. දැන් 8 2 කරා. දැන් අපි යන්නේ 2 8 කරන්න. 2 8 කරන්න. 2 8 කරන්න. 8 2 කරා දැන් 2 8 කරා. හරි? දෙකේ පාදෙන් නම් දැන් 8 පාදයට පරිවර්තන කරන්න. දෙකේ පාදෙන් නම් 8 පාදයට. දෙකේ පාදෙන් 8 පාදයට. නෝට් කරගන්න.
right හරි ඊළඟට අපි යමු මේකේ එහා පැත්තට අනිත් පැත්තට දෙකේ පාදයේ සිට අටේ පාදයට පරිවර්තනය කරනවා. දෙකේ පාදයේ සිට අටේ පාදයට පරිවර්තනය කිරීම. දැන් ඔයා ලියන වෙලාවේදී මෙන්න මේ chart එක ගහ ගන්න කොයින් වෙලාවකත් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ ළමයි ඈ. ඔයා 6 ලියන් ඉවරලා 6 උඩින් 6 යටින් වා ලියා ගන්න මොකද්ද? 1 2 4 කියලා ලියා ගන්න. 6 හදන්නේ කොහොමද? 1 1 බිංදුව ඔන්න ඔහොම දාගත්තා. තේරෙනවනේ? ඒතර ඔයාට මේ chart එක ගහ ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒ වෙලේ. ඒ වෙලේ chart එක ගහ ගන්න අවශ්‍යතාවයක් නැහැ. chart එකේ තමයි ඔය අදාළ කරන සියලුම දේවල් අඩංගු වෙලා තියෙන්නේ. ඔයාට ඒක අර එක තැනක තියෙන්න ඕන හින්දා තමයි එතනින් දාලා තියෙන්නේ. අනිවාර්යෙන් අමතක කරුම වල බිට් 3කින් ලියා ගන්න. බිට් 3කින් ලියා ගන්න. බිට් 3කින්. බිට් 3කින්. හරි. දැන් ඊළඟට තියෙන්න අපිට මේ කීයද? දෙකේ පාදේ දැන් නැත්තම් දෙකේ පාදයේ සිට අපි නෝ දෙකේ පාදයේ සිට අටේ පාදයට පරිවර්තනය. දෙකේ පාද නම් අටේ පාදයට පරිවර්තනය. හරි. හරි. බලන්න අපි ඕකට අදාළ එක්සාම්පල් ටිකක් ගම්මානේ මෙහෙම දෙකේ පාදයක තියෙන මම දැන් දෙකේ පාදයක් ලියනවා 1 1 1 බිංදුවයි බිංදුවයි 1 1 බිංදුවයි 1 ඔන්න ඔහම ලියනවා දෙකේ පාදේ. මේ දෙකේ පාදයෙන් ලියපු මේ වටිනාකම ඔයා හරවන වෙලාවේදී ළමයි හරි. එයාව කඩා ගන්න ඕන ළමයි තුනේ ගොඩවල් වලට. මෙන්න මෙතනින් එක ගොඩයි. මෙතනින් එක ගොඩයි. මෙතන එක ගොඩයි. කියන්නේ දශම ස්ථානයේ ඉඳන් මේ දශම ස්ථානේ හොඳට මතක තියාගන්න. මෙන්න මේ දශම ස්ථානේ දිනවනේ. මේ දශම ස්ථානයේ ඉඳන් මෙන්න මේ පැත්තට තුනේ ගොඩවල් වලට කඩා ගන්නවා. කී ගොඩවල් වලටද? තුනේ ගොඩවල් වලට කඩා ගන්න. දැන් මේ තැන් වල අපි ගමු වටිනාකම මෙතන 1 2 4 මෙතන 2යි. මෙතන 1 2 4 මෙතන 3යි. මෙතන 1 2 4 මෙතන 6යි. මෙතන 1යි. මේක උත්තරේ කියද 1යි 6යි 1යි 6යි 3යි 2යි. කීයේ පාදයටද? අටේ පාද. තුනේ ගොඩවල් වලට කැඩුවා. තුනේ ගොඩවල් වලට කැඩුවේ. හරි. මේ ටේබල් එක දාගත්තනේ කලින් නේද? ටේබල් එක දාගත්තනේ කලින්. හරි. දැන් ඔය විදිහට තමයි බං දශම ස්ථානාවත් ඉතින් කිසි ලොකු වෙනසක් නැහැ. දශම ස්ථානාවත් කඩා ගන්නවා ඔය වගේ. දශම ස්ථානාවත් ඔය විදිහට කඩා ගන්නවා. හැබැයි එක වෙනසක් තියෙනවා මම ඒ වෙනස කියන්නම් ළමයි. ඒක හදන්නේ දශම ස්ථානයේ මේ පැත්තට. මෙන්න මෙහෙම සංඛ්‍යාවක් හිතන්නකෝ. 1.1.1.1.1 දශම තිතෙන් එහා පැත්තේ ඉන්නවා 1.1.1.1.1.2 පාදයට. ඔය විදිහට. දැන් මෙයාව ගත්තාම මෙයාව තුනේ ගොඩවල් වලට කඩන්නේ මෙහෙම. දශම ස්ථානයේ මේ පැත්ත කඩනවා මෙහෙම. 3ක් ගත්තා කැඩුවා. මෙතන ඉඳන් ආයෙ 3ක් ගත්තා කැඩුවා. මෙයා කඩන්න අර පැත්ත ගන්න බැලමයි මේ පැත්ත ඉඳන් 3ක් ගත්තා කැඩුවා. 3ක් ගත්තා කැඩුවා. දැන් බලන්න මෙතන නම් හරියට තුනේ ගොඩවල් 3කට කැඩුණා දැක්කද? නිසි පරිදි තුනේ ගොඩවල් 3කට කැඩුණා. මේ බලන්න මෙතන ඉන්නවා වැලියු එකක් මෙතනත් ඉන්න වැලියු එකක් තුනේ ගොඩ තුන කියන්නේ මෙතනත් කැඩුනා. හැබැයි මේ මෙතන සංඛ්‍යාව ඔන්න දෙකකට ඉතුරු වුණා. මොකද කරන්නේ ඒකින්ද? අපි දාගන්න පිටිපස්සෙන් බිඳුවක් මෙයාට පිටිපස්සෙන් බිඳුවක් දාද වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. පිටිපස්සෙන් බිඳුවක් දාගත්තා. හරි. බලන්න මෙතන 1 2 4 මෙතන ඉන්නවා 7යි කියලා. මෙතන 1 2 4 මෙතන වටිනාකම 2යි. මෙතන 1 2 4 මෙතන 4යි 1යි 5යි 527යි. මෙතන 1 2 4 මෙතන 4යි 1යි 5යි. මෙතන 1 2 4 මෙතන 3යි. මෙතන 1 2 4 මෙතන වටිනාකම 4යි. මේ ඉස්සරහින් බිඳුවක් පිටිපස්සෙන් බිඳුවක් දාන්න ඕනේ. එතන ඒ විදිහට නැති වුණොත් එහම පිටිපස්සෙන් බිඳුවක් දාලා ඒ ගොඩවල් කියන්නේ ඒ ගොඩකට බිට් 3ක් තියෙන විදිහට හදා ගන්න ඕන. බිට් 3ක් තියෙන විදිහට ගොඩ හදා ගන්න ඕන. හරි. ඔන්න ඔහොම වටිනාකමක් ආව 127.534යි. අපි මෙතනින් දානවා කීයද? මෙයාගේ මේ පාදය 8යි. 8 පාදයට. 8 පාදයට. හරි.
අටේ පාදයට. දැන් අපි ඔය වගේ තව එකක් ගමු. තුනේ ගොඩවල් වලට කඩන්නේ. තව එකක්. දශම 1.1 1.1 ඉන්නවා දෙකේ පාදේ. කරන්න. මෙයාව හරවද්දි. දශම ස්ථානයේ මේ පැත්ත තුනේ ගොඩවල් 1.1. දැන් මෙතන නම් මෙයා ඉන්නේ 0.1 මෙතනත් ඉන්නවා 1.1 කියලා. මෙයා මෙතන එක විතරයි ඉන්නේ. ඔන්න ඔහමනේ. මේ ඉස්සරහට මම බිංදු දෙකක් දාන්න මෙතන තුනේ ගොඩක් වගේ හදාගත්තා. තුනේ ගොඩක් වගේ හදාගත්තා. මෙතන බලන්න. මෙතනත් 1 2 3යි. මෙතනත් ඒ විදිහට ඉතුරු වෙනවා. බලන්න මේ 1.1 එක ගොඩක් ඊළඟට 1.1 තව ගොඩක් 0.1 මෙතන තව ගොඩක්. මෙතන ඉතුරු වෙන එහා පැත්තේ එක්කෙනෙක්. මේ ඉතුරු වෙන එක්කෙනාට මොකද කරන්නම එක්කෙනාට අග්ගිස්සර බිංදු දෙන්නෙක්ව දානවා. අග්ගිස්සර බිංදු දෙන්නෙක්ව දානවා. දැන් මෙතන ගත්තාම මෙතන 1 2 4 මෙතන වටිනාකම 7යි. මෙතන 1 2 4 මෙතන වටිනාකම 2යි. මෙතන 1 2 4 මෙතන වටිනාකම 1යි. මෙතන 1 2 4 මෙතන වටිනාකම කීයද? 5යි. මෙතන 1 2 4 මෙතන වටිනාකම 7යි. මෙතන 1 2 4 මෙතන වටිනාකම 2යි. 1 2 4 මෙතන වටිනාකම 4යි. හරිද? අපිට මෙතන වටිනාකම සම්පූර්ණ සංඛ්‍යාව ලියන්න පුළුවන් 127යි දශම 5යි 7යි 2යි 4 කීයේ පාදයටද මෙයා ඉන්නේ? මෙයා ඉන්නේ කීයේ පාදයටද? ඇදීටද යන්නේ? 127යි දශම 5යි 7යි 2යි 4යි පාදය කීයද මෙයා ඉන්නේ? පාදේ 8. පාදේ 8. 8ේ පාදයට. ගන්න. හරිනේ. ඔන් කරගන්න. දැන් අමතක වෙනවා වගේ නම් ලියන්න. දශම ස්ථානයෙන් වම් පැත්තට කඩා ගන්න දශම ස්ථානයෙන් දකුණු පැත්තට කඩා ගන්න දා මේ දශමයේම තියෙද්දි.
හරි 2 පාදයට 8 පාදයට ඒ ටිකත් හරි ඊළඟට ඊළඟ පරිවර්තන වර්ග දෙක තියෙනවා දැන් නේද 16 දෙකට තියෙනවා 2 16ක තියෙනවා ලියන්න මාතෘකාව 16 පාදයේ සිට 16 පාදයේ සිට 2 පාදයට පරිවර්තනය 2 පාදයට පරිවර්තන දැන් 16 ටික ලියන වෙලාවේදී 16 ටික ලියන වෙලාවේදී ළමයි හොඳට මතක තියාගන්න මේ අපේ පන්තියේ පැයකමාරක් දෙකක් නෙමෙයි ලියන්නේ ඉස්සරහට දැන් නොවැම්බර් අර ළමයිගේ එක්සෑම් දැන් අපේ නොවැම්බර් 10 පටන් ගන්න එක්සෑම් තව යාර තියෙන දවස් 30යි තව දවස් 30යි අර එක්සෑම් එකට තියෙන්නේ දැන් යාළුවගේ මේ දවස්වල ෆයිනල් ප්‍රෝග්‍රෑම් එකම යනවා ඒ වගේ යාළුවගේ ක්ලාසස් ඉවර වෙනවා දැන් යාළුවා එක්සෑම් එකත් එක්ක එක්සෑම් ඉවර වෙනකන් එසේ එක තිබිලා එසේ එක ඉවර වෙනකන් යාළුවත් එක්ක පින්නවා විභාගයෙන් ප්‍රශ්නෙත් ඉන්නවා හරි ඔයාලත් එක්ක ඒ වගේ දැන් ඒ නොවැම්බර් හරි ඒතර අපි නොවැම්බර් 20 ගණන් යාළුවා එක්සෑම් වලලා තියෙන්නේ ඒ දවස් වෙනකන් යාළුවා එක්ක අපි ටිකක් වැඩියෙන් කාලය ගත කරන් ඉන්නවා හරි ඒතර සම්පූර්ණයෙන්ම ඔයාට තමයි ඊළඟට කාලේ වෙන් වෙන්නේ පේපර් ක්ලාස් එකක් පටන් ගන්නවා පේපර් ක්ලාස් වෙනම කිසිම ගණනක් ගන්න නැහැ ඔයා ඉන්නේ මේ පන්තියේ විතරක් නම් මේ පන්තියට එනවා වගේම ඔයාට පේපර් ක්ලාස් එකත් එහෙම වෙන්න පුළුවන් හරි ඒතර අපි නම්බර් සිස්ටම් පාඩම ලොජික් ගේට් පාඩම ඉවර වෙනවනේ ඒ ඉවර වෙන මාත් එක්කම තමයි කරන දේ තමයි මෙච්චර කාල ආපු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හරි නම්බර් සිස්ටම් පාඩමේ ලොජික් ගේට් පාඩමේ මෙච්චර කල් වෙදෙන හැම ප්‍රශ්න පත්‍රයක්ම පාස් පේපර්ස් ගත්තාම සාකච්ඡා කරනවා ඒ සාකච්ඡා කරන්නේ සජීවී පන්ති හරහා අපි වෙන් කරන්න හිතන් ඉන්න දිනය තමයි සිකුරාදා දිනය හරි සිකුරාදා රාත්‍රිය සිකුරාදා රෑ ඔයාගේ ඔන්ලයින් ක්ලාස් එකට වෙන් කරන පේපර් ක්ලාස් එකට එතකොට සාමාන්‍යයෙන් අර නොවැම්බර් අර ළමයි එක්සෑම් ඉවර වෙනවත් එක්කම ඔයාලගේ ක්ලාස් එකේ ටයිම් එක තව ටිකක් වැඩි වෙනවා අනිවාර්යයෙන් හරි 7 ඉඳන් සම 6 ඉඳන් වගේ 6 ඉඳන් 9 10 වගේ වෙන ඊ වගේ ටයිම් එක වැඩි වෙනවා හරි එහෙනම් බය වෙන්න එපා ඉස්සරහට ටයිම් එක වැඩි වෙන්නේ නැති විදිහට හිතන්න එපා තව ලොකු පාඩම් ඉස්සරහට කරන්න තියෙනවා ඒ පාඩම් වලටත් එක්ක අපි තව ටයිම් එක ඉස්සරහදී වැඩ කරනවා පන්තියේ හරි ඒ වගේම පේපර් ක්ලාස් සිකුරාදා දිනේදී පවත්වන්න නියමිතයි සිකුරාදා සාමාන්‍යයෙන් 8:10 වගේ 8:11 වගේ ටයිම් එකේ රාත්‍රියේදී ඔයාගේ පේපර් ක්ලාස් එක තියෙනවා හරි රෙඩි වෙලා ඉන්න පාස් රොදක් ගන්න මාස්ටර් ගයිඩ් වගේ සාමාන්‍යයෙන් හොඳයි පාස් රොදකට පාස් පේපර් එකක් හොයා ගන්නවා නම් මේ මාස්ටර් ගයිඩ් කියලා දෙන ප්‍රකාශන වර්ගයක් අන්න යාගේ ප්‍රකාශනයෙන් එයාලගේ පේපර් සීරීස් හොඳයි එරස් අඩුයි සාමාන්‍යයෙන් හරි වෙන ඒවා නම් ගන්න එපා ඉතින් ඒවා ඇත්තටම තියෙන්නේ ගැටලු ගොඩක් කියන්නේ මාර්ක්ස් ස්කීම් එක අවුල් හරි මාගේ ස්කීම් අවුල් හරි ගන්නවා නම් මාස්ටර් ගයිඩ් එක ගන්න මාස්ටර් ගයිඩ් එක හොඳයි හරි ඒක සාමාන්‍යයෙන් හොඳයි එරස් අඩුයි හරි දැන් අපි මේ 16 පාද නම් 2 පාද හරි පරිවර්තනය කරනවානේ ඒ පරිවර්තනය කරන්න කලින් මම මේ පොඩි chart එකක් අද ගන්නවා ඔයාලට ඒ chart එකේ තියෙනවා මේ hexadecimal value එක ඒ value එකට අදාළ කරන binary වටිනාකම hexadecimal values ටික දාන්න යමු අපි 0 1 2 3 4යි බිංදුවේ ඉඳන් 15 වෙනකන් තියෙනවානේ 0 1 2 3 4 5 6 7 8 9 0 1 2 3 4 5 6 7 8 9 A කියලා කියනවා 10ට B කියලා කියනවා 11ට C කියලා කියනවා 12ට D කියලා කියනවා 13ට E කියලා කියනවා 14ට F කියලා කියනවා 15ට ඔය විදිහට හරි ඔය විදිහේ chart එක තියෙනවා දැන් මේ වගේ බයිනරි වටිනාකම් ටික ලියන්න තියෙන්නේ බයිනරි ටික ලියන්න ඕනේ විදිහ තමයි බිට් 4කින් හොඳට මතක තියාගන්න ඔයා බයිනරි ලියනවා ඔයාලට බිට් 3කින් ලියන්න බෑ ඔයාට ඒ ලියන්නේ බිට් 4න් බිට් 4 වටිනාකම ලියන 1 2 4 8 කියලා ඊට බිංදුව ලියන්නේ ළමයි බිංදු 4කින් මේ විදිහට එක ලියනවා 0.0.1 2 ලියනවා 0.0.1 3 ලියනවා 0.0.1 4 ලියනවා 0.1.0 5 ලියනවා 0.1.1
6 ලියනවා 0.1 7 ලියනවා 0.1 8 ලියනවා 1.0 9 ලියනවා කොහොමද 8යි 1යිනේ 8 1 දැම්මා ඊළඟට 0.1 9 ලියනවා 10 ලියනවා කොහොමද 8යි 2යි 8 1 දැම්මා 4ට බිඳුව දැම්මා 2ට 1 දැම්මා 1ට බිඳුව දැම්මා ඊළඟට 11 1.1 12 අපි ලියමු 1.1 13 1.1 14 1.1 15 හරිනේ පැහැදිලි දැන් මම ඔයාලට දානවා මේ hexadecimal value එකක් දාන්නම් AB දශම සංඛ්‍යාවක් කෙලින්ම දාන්නකො ළමයි ABFC 16 පාදයෙන් A කියලා කියන්නේ 10 10 හැදෙන්නේ කොහොමද 1 2 4 8 කියලා ලියාගත්ත මම ඔය පිටු 4 වැලියුස් තුන 10 හැදෙනවා 8යි 1යි ඉතුරු දෙන්නට බිංදුව දැම්මා ඊළඟට B කියන්නේ 11 11 හැදෙන්න ඕනේ 1 2 4 8 1යි බිංදුවයි 1යි 1 ඊළඟට F කියලා කියන්නේ 15යි 1 2 4 8 හැදෙනවා 1යි 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 1 C කියලා කියනවා කීයද C කියන්නේ 12නේ 12 හැදෙන්නේ කොහොමද 1යි 1යි බිංදුවයි බිංදුව සම්පූර්ණ වැලියු එක අපි ලියමු 1.1 ඔන්න ඔහම ලියන්න පුළුවන් ඕනනම් මේ ඉන්න බිංදු කෑලි අයින් කරලා වාට ලියා ගන්න පුළුවන් ඔයා දන්නවා අර හරවන වෙලාවේදී මේ වගේ තරක බිංදු අඩු වෙලා කියලා දැන්නොත් ඔයාට ඉස්සරහින් බිංදු දා ගන්න පුළුවන් ඒ වගේ තමයි බිංදු හිටියොත් අයින් කරලා දාන්නත් පුළුවන් හරි මේ ඉස්සරහයි පස්සයි විතර මේ මැද ඉන්න කට්ටිය නෙමෙයි 1.1 දෙකේ පාදයට මෙහෙම ලියනවා දෙකේ පාදයට හරි හරිනේ දැන් ඔන්න කෙලින් මේකේ දශම සංඛ්‍යාවක් කතා කරා මම ඒකෙත් ඔයාලට ගණන් ටිකක් දෙන්නම් හදන්න හරි 10 ඉඳන් දෙකේ පාදේ ගණන් ටිකුත් දෙන්නම් හදන්න හරි ලේසි ඇති දෙයක් නෑ ළමයි මේ වගේ ඇතිම දෙයක් නෑ හරි F බිංදුවයි 4යි 9යි දශම F 4යි 9 F 4යි 9 4යි 9යි පාදේ ලියනවා 16යි A B C D දශම E F 16 පාදෙන් ඊළඟ 3 A B 9යි F A බිංදුවයි 4යි 16 පාදේ ඊළඟට F බිංදුවයි 4යි 9යි බිංදුවයි FC 16 පාදයට ඔන්න ඔහම ලියාගත්තා. ඔය ටික ලියාගත්තා. ඔය ටික ලියාන ඔයා දෙකේ පාදයට හරවන්න. දෙකේ පාදයට හරවන්න. හරි? හරි. එතකොට අද ඔන්න පරිවර්තන ඉවර කරා ගොඩක් තව පරිවර්තන දෙකක් විතර අපිට ඉතුරුලා තියෙන්නේ ළමයි. ඒ ටික අපි ඊළඟ සතියේ කතා කරමු. ඊළඟ සතියේ තාම වැදගත් කොටස් ටිකක් කතා කරනවා. ඒ මොනවද? අනුපූරක ගණන් එන කොටස්. අනිවාර්යෙන් විභාගයේදී අනුපූරක ගණන් වාගේ එක්සෑම් එකේ අහනවා. හරි? ඉතින් ඒ වගේම හෙට දිනේදී ලොජික් ගේට් කොටස කතා කරනවා. ලොජික් ගේට් වල සාර ద్వාර නෝ කියන ద్వාරය කතා කරනවා. නෝ කියන ద్వාරය කතා කරනවා. ඔයාලට මම හිතන්නේ ගේට්ස් වලින් අදින්න මම ප්‍රශ්න එහෙම දීලත් ඇති විභාගේ. හරි? විභාගේ නෙමෙයි මේ විභාග ප්‍රශ්න නෙමෙයි. මොඩල් ක්වෙස්චන්ස් ටික ප්‍රශ්න ටික හෝම්වර්ක් ටිකක් දුන්නත් ඇති. ඒ දේවල් කරලා තියෙනවා මට දාන්න. මම ඔයාලව බලලා මාක් කරන්නම්. වැරදි තිබ්බොත් අඩුවට තිබ්බොත් කියන්න. හරි? එහෙනම් ළමයි හරි අපි හෙට හම්බෙමු ක්ලාස් එකෙන්. එහෙනම් ළමයි හැමෝටම ජය වේවා. ප්‍රශ්නයක් තිබ්බොත් මොකක් හරි ක්ලාස් නැති වුණොත් ඒ මොන හරි විස්තරයක් වුණොත් මම ගෲප් එක අප්ඩේට් කරන්න. එහෙම නැති වුණොත් අපි අඟහරුවා දවස් කර වෙනස් කරගමු. ප්‍රශ්නයක් නැහැ. ඒක වෙනස් වුණොත් මම කියන්න. හරි? වෙනස් වුණොත් මොකක් හරි වෙනසක් වුණොත් මම කියන්න. හරි? ඒ වෙනස් වුණොත් කිසි මොනවා හරි වෙනස් වීමක් වුණොත් වෙන්නේ අර 25 ළමයිගේ ක්ලාස් එකක් වැටලා හරි එහෙම මොකක් කරුණොත් තමයි. එහෙම වැටෙන්නේ නැහැ කොහොමත් ඊයේ දවසට. උපරිම උත්සාහ කරනවා මේ දේ අනිවාර්යෙන් කරන්න. බැරි වුණොත් මම ගෲප් එක අප්ඩේට් කරන්න මහරි වෙනසක් සිද්ධ වුණොත්. හරි? එහෙම වුණොත් අපි සතියේ මැද දවසක් දාමු. හරි? හරි. ඒ විදිහ තමයි යන්නේ. වැට් එක හොඳට කරගන්න. අපි ඉතින් ඔයාට මාස 10ක විතර කාලයක් තියෙනවා විභාගෙට නේ. 10ක් විතර තියෙනවා. දැන් ඔක්තෝබර් මේ යන්නේ. නොවැම්බර් 10කුත් නැති රන්නේ. නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු. හරියටම සාමාන්‍යයෙන් 10යි ඉතින්. හරියටම 10යි. 10 කියන ඔයාලට මාස 8කින්වත් ඔයාලට සිලබස් ඉවර කරන්න ඕනේ.
එහෙනම් අපි වෙඩි වගේ වැඩ ඊළඟ මාසේ ඉඳන් අර ලැක්ෂම් ඉරුණත් එක්ක ඔයාලගේ වැට් එක ලස්සනට උඩ. හරි. එහෙනම් හරියට වැට් ටික කරගන්න ආයිත් මේ ගණන් හදන්න ආයිත් බලා මේ හදපු ගණන් ආයි නැවත හදන්න. අමතක වෙයි නැත්තම් ඊළඟ සතියේදී ආයිත් අමතක වෙලා තිබ්බොත් එමේ ඊළඟ පරිවර්තන එක තේරෙන්නේ නැතිව යන්න පුළුවන්. හරි. හරි. එහෙනම් ළමයි හැමෝටම good night වැඩ කරගන්න. ජය වේවා. bye. ආයිබෝන්. ඔව් අනිවාර්යෙන් හදන්න. හරි. ඒ දීලා තියෙන ගණන් ටික ආයි නැවත රිවයිස් කරන්න හදන්න. අපි මේ පාඩම උගන්වද්දි කරපුවා නම් ටික ආයි වාට පුළුවන් නම් වෙනම කොලයක් අරන් එක විදිහට හදන් යන්න ප්‍රැක්ටිස් කරනවා. අමතක වෙන්නේ නැහැ. අමතක වෙන්නේ නැහැ. හරි. පාඩම ඉවරලා අපි පාස් පේපර්ස් ටික කතා කරමු. හරිද? අවුරුදු 8ක 10ක පාස් පේපර්ස් ටික කතා කරමු. හරිනේ?